වෘත්ත චලිතය අගන ලීසි මාතෘකාවක්. වෘත්ත චලිතය කියලා කියන්නේ කුමක්ද? මම කතා පටන් ගද්දි කිව්වා වස්තුවක් තමාට පිටතින් තියෙන ලක්ෂයක් වටේ රවුමට යනවා නම් තමන්ට පිටතින් තියෙන ලක්ෂයක් වටේ මෙහෙම ඉන්නවා මෙහෙම වටේට යනවා ඔය ආකාරයේ වටේට යනවා මේක නෙවෙයි මේ භ්‍රමණ චලිතය තමන් මත පිහිටි ලක්ෂයක් වටා කරකිනවා පිටතින් තියෙන තැන වටේ යනවා වටේ යනවා කියලා කියන්නේ වල ඒක වෘත්ත චලිතයේ කොටසක් ලවයි වටේ ගිහලා අප එතනට එනවනේ ඒකයි හරිද වෘත්ත චලිතයේ කොටසක් එහෙම කියනවනේ නේද ප්‍රේම සබඳතා කිහිපයක් එහෙම පවත්වන අයද කියනවා වටේ යනවා කියලා වෘත්ත චලිතයත් එහෙම එකක් වටේ ගිහලා අප හිරපු තැනට එනවා ළමයි හරිද ඉතින් ඔයාට තියෙන්නේ කලබල නැතුව වටේ ගිහලා එනකම් බලන් ඉන්න විතරයි හරිද ආවට පස්සේ බාර ගන්න ඉතින් ගිහලා එනවනේ ළමයි ඒකට කියනවා වෘත්ත චලිතය කියලා ඔයාලගේ එකෙන් ඔයාලා කැමති වචනයක් දාගන්න එහෙම කියනව නේද වටේ යන පිළි ළමයෙකුට කැමති ගෑල්ලාම අත උස්සන්න බලන්න. වටේ කියන්නේ වෘත්ත චලිතය යන මං අහන්නේ. කවුරු කැමති නැහැ. වටේ යන ගෑල්ලා ළමයෙකුට කැමති පිළි ළමයා අත උස්සන්න බලන්න. කවුරු කැමති නැහැ. එක එක අත ඉස්සෝරේ. මම හිතන්නේ වටේ මැද්දේ සෙට් වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ එක එක කර වටේ යන ගම. හොඳයි. අගය කරනවා. ප්‍රාර්ථනා කරනවා ඔයාට ඒ වගේ කෙනෙක් හම්බ වෙන්න කියලා. සතුටු නැද්ද? එතකොට ඒ හැඟීම විදදරා ගන්න ඕනේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා. හරිද? ඒ වගේ වටේ යනවට කැමති කොල්ලෝ ඉන්න නිසා ඔයාලත් බය නැතුව වටේ යන්න පුළුවන්. ඉන්නව බාර ගන්න බය වෙන්න එපා. හරිද? ඒ නිසා එහෙම අවබෝධයෙන් මේ වැඩේ කරගෙන ගියයි. අහගන්නකෝ කොමාරි වටේ යන එක තමයි ළමයි වෘත්ත චලිතය කියන්නේ.